ආයිබෝවන් පුංචි දුවේ පුතේ. අන්න අදත් අප රිස්කාලෙන් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. එහෙනම් වැඩි කතා බහක් නැතුව අදත් චූටි වීඩියෝ එකක් බලලම අපේ රචනා මාතෘකාව මොකක්ද කියලා හොයාගමුකෝ. අන්න පේන්න තියෙනවා මොකක් වෙන්නේ නැතිද අද රචනා මාතෘකාව. මම මීමැස්සෙක් වෙමි කියන මාතෘකාව යටතේ චරිතාරෝපිතව වැකිලියන්න තමයි අපි සූදානම් වෙන්නේ. අන්න වෙනද වගේම හැඳින්වීමක් කරනවා. මම කෘමී ගණයට අයත් කුඩා සතෙක් වෙමි. මම කෘමී ගණයට අයත් කුඩා සතෙක් වෙමි. අන්න ඊළඟට අපි මොකද්ද ලියන්නේ? මම උදෑසනම අවදි වී වනයේ ඈතට ගොස් මී පැණි රැගෙන එමි. මම උදෑසනම අවදි වී වනයේ ඈතට ගොස් මී පැණි රැගෙන එමි. ඊළඟට අපිට ලියන්න පුළුවන් මිනිසුන්ට ඖෂධයක් ලෙස අවශ්‍ය මී පැණි මම ලබා දෙමි. මිනිසුන්ට ඖෂධයක් ලෙස අවශ්‍ය මී පැණි මම ලබා දෙමි. මම සැම විටම මීමැසි රැජිනට කීකරු වෙමි. මම සැම විටම මීමැසි රැජිනට කීකරු වෙමි. ඔන්න එයාගේ හොඳ ගතිගුණයක්. අවසාන වශයෙන් අපිට ලියන්න පුළුවන් මේ විදිහට. මම මීමැසි රාජධානියේ සෑම දෙනා සමගම සහයෝගයෙන් වැඩ කරමි. මම මීමැසි රාජධානියේ සෑම දෙනා සමගම සහයෝගයෙන් වැඩ කරමි. එහෙනම් අපි මේ කතා කරපු රචනාවට අදාළ කරුණු ටික අපි දැන් එක පෙළට බලමුකෝ. මම මීමැස්සෙක් වෙමි. චරිතාරෝපිතව තමයි ඔන්න පුංචි දුවේ පුතේ අපි ලියලා තියෙන්නේ. අද චූටි වෙනසකටත් එක්ක ඔයාලා කරුණු ටික කියව ගන්නකෝ බලන්න. වීඩියෝ එක නැරඹුවට බොහොමත්ම ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ඔබෙන් සමුගන්න channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ළඟම තියෙන bell icon එක click කරන්න.